වෙලාව උදේ 9යි විනාඩි 30යි දැන්. සුබ උදෑසනක් සැදැහැවතුනි. අද බක්පුර පසළොස්වක පොය දවස බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිද්ධ වෙච්ච දවස. උදේ පාන්දර පොය දවසේ පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඒ හින්දා බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකත් පොඩ්ඩක් ඩිස්මිස් වුණා. ඒ නිසා මෙන්න මේ ගිනි පාන්දර ජමුනාරං ගෙඩියක් කන්නයි මේ සූදානම. කරන්ට් ප්‍රශ්නේ හින්දා කරන්න අමාරු වැඩ ටික චුට්ටක් පැත්තකින් තියලා කරන්න පුළුවන් වැඩක් කරමු කියලා හිතලා නංගි ලොණු මිරිස් හදාන්න පටන් ගත්තා. මෙන්න මේ ජමනාරංගේ ටික දුන්නේ ඉස්සරහා ගෙදර අක්කා. එහා පැත්තේ තිබ්බ අඹ ටික දුන්නේ එහා ගෙදර ඇන්ටි. හරි ඒ දෙන්නත් මතක් කරන සාදරයෙන් ආදරෙන් thank you very much. ඔන්න ඔය තියෙන පැණිපොල් කලින් දවසේ රෑ අපි හිතුවා පැණිපොල් දාලා ඉඹුල් කිරිබත් හදමුයි කියලා. මම හිතන්නේ පැණිපොල් දාලා විතරයි ඉඹුල් කිරිබත් හදන්නේ. මේ හැබැයි ඉතින් ප්ලෑන් එක චුට්ටක් එහෙ මෙහෙ වෙලා ලුණු මිරිසකුත් තලා ගත්තා. ඉඹුල් කිරිබත් කියන්නේ මම කන්න ආසම දෙයක්. ආසම දෙයක්. මං හරි ආසයි දොඩම් වල ලෙල්ල ගහන්න. ඒ හින්දා මේ කනවටත් වැඩිය ඒකේ ආසාවට තමයි ඔය ලෙලි ගහන්නේ. ඊට පස්සේ යහමින් දෙහි ඇඹුල් ටිකක් දාලා අපේ නංගි හදාගත්ත ලුණු මිරිසේ වැඩ ටික ඉවර කරගත්තා. කෑම හැදුවා වගේ නෙමේනේ සාමාන්‍යයෙන් බෞද්ධයෝ බුද්ධ පූජාව පූජා කරන එක මං හිතන්නේ හැම ගෙදරකම සිද්ධ වෙන දෙයක්. අපේ ගෙදරත් එහෙමයි. ඉතින් පොය දවසක් කියන්නේ තවත් විශේෂ දවසක්නේ අපිට. ඉතින් ඔන්න උදෑසන හදාගත්ත කිරිපත් ඒ වගේම ගිලන්පස ඒ දේවල් පළතුරු පූජා කරා. ඊට පස්සේ අපිත් කිරිපත් කාලා කෝපි උකුරකුත් බිව්වා. මෙන්න මේ තියෙන්නේ වෙනමම ප්ලෑන් එකක්. මං හිතන්නේ සමහර අය කරනවා ඇති මේක සමහර අය කරන්නේ නැතුව ඇති. සාමාන්‍යයෙන් අප්‍රේල් කියන්නේ අපිට සිංහල කට්ටියට විශේෂ මාසයක්නේ. මෙන්න මේ වැඩේ සිද්ධ වෙනවා අපේ ගෙදර නම් අවුරුද්දකට දෙපාරක්. ඩිසෙම්බර් අන්තිම වෙද්දී සහ අප්‍රේල් මාසේ මුල වෙද්දී මේ ටික සිද්ධ වෙනවා. මොකද්ද මේ වෙන්නේ? අපි දැන් අපේ ස්ටඩීස් එක අපේ වර්ක් එක අපි ගොඩක් බිසි වෙනවනේ. ඒ හින්දා අපිට තියෙන දවස් ගන්න අප්‍රේල් පළවෙනිද ඉඳන් අපිට තියෙන දවස් ටික අපි ප්ලෑන් කරගන්නවා අවුරුද්දට අපි රෙඩි වෙන්නේ කොහොමද කියන්නේ. ඔන්න ඔය පොතේ ඉන්ක්ලූඩ් වෙන එතකොට අපි හදන කැවිලි ಜಾති මොනවාද? එතකොට අපි එදා කෑම මේසෙට දාන්නේ මොනවාද? රෑ කෑම මේසෙට දාන්නේ මොනවාද? ඒවට ඕන බඩු, ගන්න තියෙන බඩු මේ හැම දෙයක්ම ඔන්න ඔය පොතේ ඉන්ක්ලූඩ් කරනවා. අනිත් ස්පෙෂල් දේ තමයි පළවෙනිදා ඉඳන් 10 වෙනිදා හෝ 12 වෙනිදා වෙනකන් අපේ ගෙවල් සුද්ධ පවිත්‍ර කරන දේවල් ඒ අස්කිරීමේ වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ප්ලෑන් කරගන්න එක. මොකද අපි ගෙදරටම වෙලා ඉන්න කටිය නෙමෙයිනේ අපිට බිසි ලයිෆ් එකක් තියෙනවනේ හැමෝටම වගේ. ඉතින් ඒ දේවල් චුට්ටක් ප්ලෑන් කරගත්තාම වැට්ටික් කරගන්න ලේසියි. මේ ගෙදර හිටවල තියෙන කොත්තමල්ලි ගහ ගොඩාක් රස්නේ කාලයක් නෙමෙයි. ඉතින් හිතුවා අර ජමුනාරන් ටිකෙන් කීපයක් දාලා ගෙඩි දෙක තුනක් අරගෙන මේ ජූස් එකක් හදාගෙන ඔය අපේ නංගිලා දෙන්නට පොඩ්ඩක් සයිකෝ ට්‍රැක් අවුට් වෙලා මේ ටිකේ හඳ පායනවනේ පොය දවසේනේ. ඊට පස්සේ මම හදාගත්ත ජූස් එක ඔය තියෙන්නේ ජූස් එක හදාගෙන ඔක්කොම ඉවර වුණාන් පස්සේ තමයි මතක් වුණේ මේකේ ඇට ටික අයින් කරේ නෑනේ කියලා. ඔය තියෙන්නේ කසකසායට. මගේ වීඩියෝස් බලන මගේ මෙලෝ රහක් නැති වීඩියෝස් බලන මගේ කිසිම වැදගැම්මකට නැති වීඩියෝස් බලන ඔයාලට වැදගත් දෙයක් හරි පොඩි දෙයක් හරි කියන්න ඕනේ කියලා හිතුණා. කසකසා කියන්නේ ගොඩාක් ගුණදායක දෙයක්. මේ සමහරු කියනවා ඒකට ගොඩක් ගැස්ට්‍රයිටිස් වෙන්න බලනවා කියලා. හැබැයි එහෙම නැහැ. මට නම් එහෙම වෙලා නැහැ. මම මේ අත්දැකීමෙන් කියන්නේ ෆැට් බර්න් කරන්න මාරම හොඳ දෙයක් කසකසා කියන්නේ මම නම් ආසයි. ඒ කියන්නේ චිරි චිරි ගතියට. ඒ හින්දා මට අවුලක් නැහැ ඒක. සමහරු අකමැති ඇති. කොහොම වුණත් උදේ පාන්දර කසකසා ටිකක් බොන එක මාරම ඉෆෙක්ටිව් ඒකට. බීලා බලන්න ඔයගොල්ලෝ කරලා බලන්න මම මේක කරලා තියෙනවා. මාරම කූල් බඩගිනි එන්නේ නැහැ. ඊට පස්සේ ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ නැහැ. ඇත්තටම මාස 3ක් විතර එහෙම හිස් බඩ උදේට බිව්වොත් එහෙම මාර විදිහට බඩ අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපේ ගෙදර තිබ්බ වේලිච්ච පොල් ටිකක්. මේ පොල් ටිකේ ওই කටුව අයින් කරලා අපි දැන් මේ හදන්නේ ওই ටික චූටියට කපලා පොල් තෙල් හිඳ ගන්න. ඒකේ සමහර ඒවා වතුර තිබ්බා. ඒ වතුර තිබ්බේව වතුර නැතිව මම ওই විදියට වෙන් කරගෙන පොඩ්ඩක් වතුර තියෙන ඒවා අවුවෙන් දාලා වේලගත්තා. මේ තියෙන අපේ දවල් කෑම එක ඒ අතරේ අපේ අම්මා මේක හදලා මේක බිරියානි එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේක ෆුල් වෙජිටබල් වෙජ් බිරියානි එකක්. එතකොට අපි සාමාන්‍යයෙන් පොය දවස් අපි මුකුත් කන්නේ නැහැනේ මස් මාළු. හාල් මැස්සවත් කන්නේ නැහැ. මේ තියෙන අපේ දවල් කෑම එක. ඒ හින්දා අපි ෆුල් වෙජ් වෙන්න හැදුවේ. ඔව් මේක රසයි ඇත්තරම ගොඩක් රස තිබ්බා.
ඊට පස්සේ කාලා බේලා ලෑස්ති වුණා මෙන්න මේ පොල් ටික චුට්ටක් හීනියට කපා ගන්න ඕනේ. වේලන්න කලින් හීනියට කපා ගත්තොත් ටක් ගාලා වේල ගන්න පුළුවන්. අනික මේ ටිකේ ගොඩාක් රස්නේ කාලයක්නේ. ඊර මාමත් හොඳට ඉන්න හින්දා ටක් ගාලා වේල ගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ හින්දා ඊයේම කපා ගත්ත පුළුවන් ටික. මං ඔහොම කප ඉන්න අතරේ අපේ චුට්ටිත් ආව සපෝට් එකට. එතකොට එයා මෙන්න මේ ගැචමැටික් එක උස්සන් ඇවිල්ලා තිබ්බා. මේක මාර ලේසි වුණා වැඩේ. මම ටක් ගාලා පීලර් එකෙන් ගාලා දීලා පීලර් එකෙන් ගන්න බැරි ටික එයාට දුන්නා චූටි කෑලි වලට කපන්න කියලා. ওই විදිහට තමයි ඉතින් එදා දවසේ ගෙවුනේ. ඉතින් ප්ලෑන් කරලා තිබ්බ විදිහට අර පොතේ ලියලා තිබ්බ විදිහට එදා දවසේ යොදාගෙන තිබ්බ ක්ලීනින් පාර්ට් එක එදා ඉවර කරා. ඇත්තටම පොල් ටිකක් ටක් ගාලා අර කපලා ඉවර කරා. මේකත් ඉවර කරා. නැත්තම් ගොඩ ගහනවනේ. ඊට පස්සේ උඩට ගියා ටිකක්. උඩට ගියන් පස්සේ මම දැක්කා මට කිසිම පළක් ප්‍රයෝජනයක් නැති අර නිවිති වැල වේලිලා හැකිලිලා ගිහින් තියෙන වතුර චොට්ටක් දැම්ම එකටත්. ඊට පස්සේ තමයි නියම වැඩේ සිද්ධ වුණේ. මම දැක්කා අපේ එහා ගෙදර අම්මා හැදිලා තියෙනවා. ඇත්තටම සෝරි වෙන්න ඕනේ. ඒක හොරෙන් කැඩුවේ. මං හිතන්නේ ඒ අය දැනගන්නේ මං හොරෙන් කැඩුවයි කියලා මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ. ඊට පස්සේ ඉතින් හවස නංගි මේ ගෙනල්ලා තිබ්බ ස්මැක් එකක් බීලා දුම් කබලක් දාලා හොර වැඩ කරලා ඉවරලා පොයේ දවසේ මල් කඩලා පූජා කරා, පහන පත්තු කරා, දුම්නුත් ඇල්ලුවා. ඔහොම තමයි ඉතින් අප්‍රේල් මාසයේ මගේ පළවෙනි දවසේ ගෙවිලා ගියේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.